යෝෂිත කනිෂ්ක රාජපක්ෂ පවුලේ ලයිස්තුවේ දැන් පෙරමුණේ රාලා හැම තැනම චෝදනා සෙල්ලම් බඩක් නෙවෙයි නෑමුලේටත් නෑමුලේගේ අනිත් මලයා රෝහිත රාජපක්ෂටත් ඉහළින් මිනිහා ඉන්නවා වගේ දැන් තරංගේ අපට පේන්නේ යෝෂිත සමග ප්‍රේම සම්බන්ධයක් තිබුණා ගෙවල් වලින් කැමති නැති නිසා බිඳී ගියා යසාරා අබේනායක උසාවියේදී සාක්ෂි ලබා දෙමින් කියයි දැන් මේ දෙහිවල පිහිටුමාවතේ නිවස දැන් මේවා හැදුවේ කොහොමද මේවට මුදල් ආවේ කොහොමද දැන් කියන්න බෑ මේක මගේ නෙවෙයි මට ආච්චිගෙන් ආවා අරෙන් මේ කියන්න බෑ දැන් යසාරා අබේනායක කියලා තියෙනවා අයිබෝන් සුබ සන්ධ්‍යාවක් යෝෂිත කනිෂ්ක රාජපක්ෂ පවුලේ ලයිස්තුවේ දැන් පෙරමුණේ රාලා වගේ හරිද හැම තැනම චෝදනා හරිද නීතිමය කටයුතු කීපයක්ම මිනිහට විරුද්ධව තියෙනවා සෙල්ලම් බඩක් නෙවෙයි යෝෂිත රාජපක්ෂ හරිද නෑමුලේටත් හරිද නෑමුලේගේ අනිත් මලයා රෝහිත රාජපක්ෂටත් ඉහළින් මිනිහා ඉන්නවා වගේ දැන් තරංගේ අපට පේන්නේ හරිද මිනිහා තරංගේ වීරයා වෙයි වගේ තමා පේන්නේ හරිද දැන් යෝෂිත රාජපක්ෂත් එක්ක අලුත් කතාවක් නෙවෙයි පරණ කතාවක් හරිද යෝෂිත සමග ප්‍රේම සම්බන්ධයක් තිබුණා ගෙවල් වලින් කැමති නැති නිසා බිඳී ගියා යසාරා අබේනායක උසාවියේදී සාක්ෂි ලබා දෙමින් කියයි හරිද මට තහජුඩීන් මතක් වෙනවා මේව හෙද්දී හරිද තහජුඩීන් කියන රගර් ක්‍රීඩකයා මතක් වෙනවා තහජුඩීන් කියන රගර් ක්‍රීඩකයා නේද මරලා දාපු යුන් කවුද දන්නේ නැහැ අපි දන්නේ නැහැ හරිද හැබැයි එක දෙයක් දන්නවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියලා තියෙනවා තහජුඩීන් මරන්න කලින් පැහැරගෙන ගොස් තිබෙන්නේ සිරිලියට අයත් ඩිපෙන්ඩර් එකකින් අර රතකුරුසෙන් දුන්න ඩිපෙන්ඩර් එකකින් හරිද ඉතින් තාම සිරිලියට මුකුත් නැහැ හොඳින් ඉන්නවා සිරිලිය හරිද ඇයිද දන්නේ නැහැ දැන් ඔබේ මගේ වාහනයකින් පුජ්‍යලෙක් පැහැරගෙන ගිහිල්ලා ඔහුව ඝාතනය කරලා තියෙනවා පසුව කියලා වගේ තොරතුරක් ආවොත් කොහොම වෙයිද නේද මෙතෙක් කල් තාම සිරිලියට මුකුත් නැහැ ඒක තමයි නේද රාජපක්ෂලාගේ තියෙන නේද අර මොකක් හරි එකක් කියලා කියමුකෝ අපි හරිද දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු එකහමාරකටත් වැඩි තාම සිරිලිය යහතින් ඉන්නවා හරිද තාම සිරිලිය යෙහෙන් වැජබෙනවා හරිද දැන් ඔබ හිතන්නකෝ ඔබේ වාහනයකින් හරිද ඒකත් කියන්න එපා ඔබේ වාහනයකින් කවුරු හරි පැහැරගෙන ගියා කියලා කිව්වොත් ගිහිල්ලා ඝාතනය කරා කිව්වොත් හා නියමයි කියලා ඉදීද නේද ඒක සිරිලියට වළංගු නැහැ තාම ඇයිද දන්නේ නැහැ අපි කියපුවා නේ මේව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවම කියපුවා ඒත් එක්කම දැන් යෝෂිතගේ පැරණි පෙම්වතිය නේද යසාරා අබේනායක සාක්ෂි ලබා දෙමින් කියපු කරුණු ටික මාධ්‍යයට අවිල්ලා තියෙන මම ඔබට කියවන්නම් මේ ටික ප්‍රවෘත්තිමය වටිනාකමකින් මුදල් විසුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ නඩුව ඊයේ දවසේ කොළඹ මහාධිකරණය හමුවේ යලි විභාගයට ගෙන තිබෙනවා කොළඹ මහාධිකරණ විනිසුරු උදේස් රණතුංග මහතා මෙම නඩුව විභාගයට ගැනීම සිදු කොට තිබෙනවා එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ජනක බණ්ඩාරගේ මෙහෙයුම යටතේ සාක්ෂි දුන් CSN රූපවාහිනී නාලිකාවේ හිටපු හරිද ප්‍රධානියා වශයෙන් කටයුතු කළ යසාරා අබේනායක කියා සිටියේ තමා සහ විත්තිකාර යෝෂිත රාජපක්ෂ අතර ප්‍රේම සම්බන්ධතාවයක් පැවති බවත් තමන් CSN නාලිකාවේ නාලිකා ප්‍රධානියා වශයෙන් ක්‍රියා කළ බවත් කියලා තියෙනවා. නමුත් යෝෂිත රාජපක්ෂ සමග සම්බන්ධය ගැළපීමක් නැති බවට ගෙවල් වලින් කියලා තියෙනවා. ඒ නිසා එම සම්බන්ධය 2013 වසරේදී පමණ තමයි ඒ සම්බන්ධය අවසන් වුණේ බිඳී ගිය බවට තමයි යසාරා අබේනායක කියලා තියෙන්නේ. මෙම නඩුවට පාදක වන දෙහිවල මිහිඳු මාවතේ පිහිටි නිවසට මම ගිහින් තියෙනවා. අප විවාහ වෙලා එම නිවසේ පදිංචියට යන්නයි හිටියේ යෝෂිත තමයි මේ ගේ හැදුවේ මේ ගේ හදන කාලේ යෝෂිත නාවික හමුදාවේ වැඩ කළා CSN නාලිකාවේ වැඩවලට යෝෂිත උදව් කළා යනුවෙන්ද සඳහන් කරලා තියෙන කියන්නේ යසාරා අබේනායක සහ යෝෂිත රාජපක්ෂ විවාහ වෙලා යන්න හිට හදපු ගේ තමයි යෝෂිත තමයිම නිවස හදලා තියෙන්නේ දැන් යසාරා කියලා මාර වැඩේ දැන් කියන්න එහෙම බෑ අර ජී රාජපක්ෂගේ අර කතරගම පැත්තේ දැක්කනේ රක්ෂිතේක නේද ජී රාජපක්ෂ කියන්නේ මම නෙවෙයි කියනවා අර මල්වානේ ගෙයක් තියෙනවා නේද මල්වානේ ගේ දන්නවනේ බැසිල්ගේ මගේ නෙවෙයි නේද අයිතිකාරයෙක් නැති ඒ වගේ දැන් බෑ යසාරා අබේනායක ඔක්කොම කියලා තියෙන්නේ දැන් හරිද යෝෂිත රාජපක්ෂගේ පැරණි පෙම්වතිය විවාහ වෙන්න හිටපු පෙම්වතිය කියලා තියෙනවා මේ නිවසේ අපි මේ නිවස හැදුවේ දෙහිවල මේ නිවස හැදුවේ අපි විවාහ වෙලා මේ නිවසට එන්න තමයි
පදිංචියට. හරිද? ඒත් එක්කම හරස් ප්‍රශ්න වලට පිළිතුරු දුන් සාක්ෂිකාරය මෙම නිවස විශාල නිවසක් බවත් එහි කාමර විශාල සංඛ්‍යාවක් තිබූ බවටත් පවසා තිබෙනවා. ඉන් අනතුරුව රත්මලාන ප්‍රදේශයේ පදිංචි තවත් පුජ්‍යලෙක් සාක්ෂි දීලා තියෙනවා. රත්මලාන කෙකටියාපාර ප්‍රදේශයේ පිහිටි තම ඉඩම විකිණීමට සූදානම් බව සඳහන් කරලා තියෙනවා. මේ ඉඩම පර්චස් 31ක් පමණ විශාල ඉඩමක්. ඒ විකිණීමේ කාර්යය මගේ හිතවතුක වන පුජ්‍යලෙකුට පවරලා තියෙනවා කියලා ඔහු කියලා තිනවා. ඔහු ගැනුම්කාරයෙක් අරන් ආවා. ඒ ගැනුම්කාරයා කවුද කියලා කිව්වේ නැහැ. යනුවෙන් සඳහන් කරමින් මේ සාක්ෂිකරු කියලා තියෙනවා. ඒ අවස්ථාවේ සාක්ෂිකරු වෙත වෙනස් ප්‍රශ්නයක් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා යොමු කර තිබුණා. ඇයි ඔබ hina වෙන්නේ? ඔබ ඇහැව්වේ නැද්ද? ඉඩම ගන්නේ කවුද කියලා යනුවෙන් විමසා තිබුණා. ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු මම ඇහුවේ නෑ යනුවෙන් සිනාසෙමින් යලි පිළිතුරු ලබා දී තිබෙන බවට තමයි කියන්නේ. හරිද? දැන් පුතෝ සෙල්ලන්නන් නෑ. දැන් මේ දෙහිවල මිහිඳු මාවතේ නිවස. දැන් මේවා හැදුවේ කොහොමද? හරිද? මේවට මුදල් ආවේ කොහොමද? දැන් කියන්න වෙනවා. හරිද? සෙල්ලම් වැඩක් නෙවෙයි. දැන් කියන්න බෑ මේක මගේ නෙවෙයි. මට ආච්චිගෙන් ආවා. අරෙන් මේ කියන්න බෑ. දැන් යසාරාබේ නායක කියලා තියෙනවා. හරිද? දැන් ඔබ හිතන්නකෝ දැන් මේ යෝෂිත රාජපක්ෂගේ සිදුවීම් සම්බන්ධයෙන් ඉතිහාසයේ පුරාවට ඔය යසාරාබේ නායක කියන නම ගෑවුණා. හරිද? ඒත් එක්කම අපි අහනවා තහජුඩීන් මැරුවේ මොකාද කියලා. හරිද? මම කියන්නේ අර මේක හරි අමුතු කාලයක්. හරිද? ස්වභාව ධර්මය ආය ලෙලි වෙන්න නඩුවහන කාලයක්. මම කියන්නේ ඔබ වුණත් මේ මම වුණත් යම් අපරාධයක් මේ ස්වභාව ධර්මයට පිටින් කළොත් මැරෙන්න මොහොතක් තියලා හරි මැරෙන්න තප්පරයක් තියලා හරි නඩුවක් තියෙනවා. ආය ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ දෙල් කඳ පොලෙත් නෑ. යසාරාබේ නායක නේද? අපි බලමු. හරිද? රටේ නීති පද්ධතිය තුල මොකද්ද වෙන්නේ කියලා බලන්න පුළුවන්. දැනට රාජපක්ෂ පවුලේ මේ විජයග්‍රාහී ගමනේ පෙරමුණේ සිටින්නේ යෝෂිත කනිෂ්ක රාජපක්ෂ. හරිද? දේශීය ආච්චිගේ මැණික් මලු නේද? තව ඉඩම් මිලදීගත් අයතා වත්කම් ඒ මදිවට නාවික හමුදා ප්‍රශ්න එකී නොකී මෙකී නේද? ගොඩක් දේවල් ඔය යෝෂිත කනිෂ්ක රාජපක්ෂට දැන් තියෙනවා. ඒත් එක්කම කළුතර ඉන්නවා දද්දොස්තර කෙනෙක්. හරිද? මමයි රජාවගේ මැහන් කෙනෙක්. ප්‍රා බලල්ලු කහ බලල්ලු මතක් වෙනවා. ආයෙතින් හරිද? සීයා ගිය පාරෙම තමයි ආය. හරි? දැන් මිනිහට දැන් මට්ටක්කුලිය දීවරවරායේ චෝදනාවකුත් තියෙනවා. දැන් කිරින්ද දීවරවරායේ වැලිකැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබා දී රජයට රුපියල් කෝටි 2කට අධික පාඩුවක් කළයයි කියන සිද්ධියකට දැන් ඔහුට ලොකු චෝදනාවක් තියෙනවා. දැන් ඊට අදාළව දැන් අධිචෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබෙනවා. මම ඔබට එම ප්‍රවෘත්තිය කියන්නම්. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු දීවර ඇමති රාජිත සේනාරත්න සහ හිටපු දීවර සංස්ථාවේ සභාපති උපාලි ලියනගේට එරෙහිව අල්ලස් කොමිසම විසින් පනවා ඇති නඩුවේ විමර්ශන කටයුතු අවසන් බැවින් අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවට අල්ලස් කොමිසම ඊයේ දිනේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම විසින් මෙලෙස අධිකරණයට දන්වා තිබෙනවා. සිද්ධියට අදාළව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම පවසන්නේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනාට එරෙහිව කරන ලද විමර්ශන කටයුතු මේ වන විට අවසන්ව බැවින් මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට නියමිත බවටයි. සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා ඊ අධිකරණයේ පෙනී සිට තිබෙනවා. කිරින්ද දීවරවරායේ වැලිකැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබා දී රජයට රුපියල් කෝටි 2කට අධික පාඩුවක් කළේයයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කරලත් අප මත මුදා හැර තිබෙනවා. දැන් සිද්ධිය සම්බන්ධයෙන් නඩුව දෙසැම්බර් 4 වෙනිදා නැවත අධිකරණයේ කැඳවා තිබෙනවා. රාජිත හරිස්චන්ද්‍ර සේනාරත්න පොලිම මරු නේද? ඔබ හිතන්නකෝ නේද? ඔක්කොම එනවා ආයෙත් දැන් ජෝන්ස්ටන් රහන්දුලා නේද? අර ලක්ෂ්මන් යාපලා මහතර හරිද? රාජිත සේනාරත්නලා හරිද නේද? ගොඩක් දේවල් වෙනවා. හරිද? මම කියන්නේ මෙහෙමයි. ඔය චෝදනාවලට බය වෙන්න එපා. තමන් වරදක් කරලා නැත්තම්. කාට වුණත් කියන්නේ ගෝඨාභයටත් කියන්නේ. නන්දේ බය වෙන්න එපා බොල. හරිද? නන්දේටත් කියන්නේ බය වෙන්න එපා. හරිද? බිය වෙන්න දෙයක් නැහැ. තැති ගන්න දෙයක් නැහැ. ආතතියටපත් වෙන්න නන්දේ දෙයක් නැහැ. හරිද? තමන් වරදක් කරලා නැත්තම් අනේ අයියෝ මාව අත්අඩංගුවට ගන්න එපා. බයයි කියලා හූ තියන්න එපා. නේද? මොන වුණත් හිටපු ජනාධිපති කෙනෙක්නේ. ගොඩක් දේවල් මේ මොහොතේ සිදු වෙමින් පවතිනවා. අවසන් වශයෙන් කියන්නේ නේද? කතිරයක් ගැහුවා. ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ, දෙල් කඳ පොලෙත් නෑ. මේ වගේ කතරයක් නම් අපි ගැහුවේ නෑනේ. ඒ සමගින් අපි දැනට සමු ගන්නවා රැඳ සිටින මේ channel 4.